අද යම්කිසි කෙනෙක් ආණ්ඩුවට විරුද්ධව කතා කරොත් ඔහු දූෂිතයෙක් හෝ හොරෙක්. ගොවියෝ තමන්ගේ අයිතිය වෙනුවෙන් වී වලට මිලක් ඉල්ලලා පොහොරට කිල්ලලා ගොවි ජනතාව පහරට බැස්සම ඒ ගොවි ජනතාව කසිප්පුකාරයෙක්. ඉතින් අද දේශපාලනික වශයෙන් ඔබ අපි සියලු දෙනාම පහුගිය කාල සීමාවල නොඑක් මැතිවරණ වලට මුහුණ දුන්නා. අපි ජයග්‍රහණය කරා. සමහර ඒවා පරාජයටපත් වුණා. ඒ වගේම නැවත වතාවක් ශක්තිමත් පක්ෂයක් විදිහට අපි ගොඩනැගෙමින් එනවා. ඉතින් එවැනි වෙලාවක මම හිතන්නේ ඔබට මේ ලැබෙන වගකීම තුල මම විශ්වාස කරනවා අද අපේ පක්ෂයේ ශක්තිමත්ම දිස්ත්‍රික්කයක් බවට පුත්තරම දිස්ත්‍රික්කය මේ වෙනකොට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ ඔබ සහ ඔබේ පාක්ෂිකයන් සහ අපිත් එක්ක එකතු වෙලා වැඩ කරපු සියලු දෙනාම එක් රාශී කරගෙන කටයුතු කිරීම තුල මම දන්නේ අද ඒ තත්ත්වයට එන්න අපිට අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මම ඔබෙන් ඉල්ලන්නේත් ඒක ආරක්ෂා කරගෙන ගමේ ජනතාව වෙනුවෙන් අපි පෙනී හිටමු. අද මේ රටේ ජනතාවාදී දේශපාලනයක් අපි දකින්නේ නැහැ. වෛරයක්, පරිගැනීමක් සහ ඒ කණ්ඩායමගේ අවශ්‍යතාවයක් ඉටු කරගන්න තමයි මේ රටේ අද දේශපාලනයක් තියෙන්නේ. අපි පක්ෂයක් විදියට අපි මොන අභියෝග තිබ්බත් ඔබ දේශපාලඥ විදියට මොන අභියෝග තිබ්බත් අපි මේ රටේ ජනතාව විරුද්ධවාදීන් හතුරන් විදියට අපි දැක්කේ නැහැ. අපි හතුරෙක් විදියට දැක්කනම් දැක්කේ LTT එක විතරයි. දෙමළ ජනතාව නෙවෙයි. හැබැයි අපි LTT එක හතුරෙක් විදියට දැක්කා. අද පාලනය කරන දේශපාලන පක්ෂය Tamanගේ විරුද්ධවාදීන් දකින්නේ හතුරන් විදියට. ඉතින් හතුරන් විදියට විරුද්ධවාදීන් දකින්න දේශපාලන රාමුවක තමයි ඔබටත් මටත් මේ ඊළඟ දේශපාලන බලවේගයකට සූදානම් වෙන්න වෙලා තියෙන්නේ. අද යම්කිසි කෙනෙක් ආණ්ඩුවට විරුද්ධව කතා කරොත් ඔහු දූෂිතයෙක් හෝ හොරෙක්. ගොවියෝ තමන්ගේ අයිතිය වෙනුවෙන් වී වලට මිලක් ඉල්ලලා පොහොරට කිල්ලලා ගොවි ජනතාව පහරට බැස්සම ඒ ගොවි ජනතාව කසිප්පුකාරයෙක්. වෘත්තීය සමිතියක් තමන්ගේ අයිතිය වෙනුවෙන් පාරට බැස්සොත් ඔහු කඩාකප්පල්කාරයෙක්. වෛද්‍යවරු වෙන්න පුළුවන්, නීතිඥවරු වෙන්න පුළුවන්. තමන්ගේ වෘත්තිමය ගෞරවය ආරක්ෂා කරගන්න ආවොත් ඔහු හොරෙක්. මොකද ආණ්ඩුව මේ රටේ ජමන්ට විරුද්ධ මතයක් දරන හෝ මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින තමන්ගේ විරුද්ධ දේශපාලන බලවේගයක් නියෝජනය කරන අයව දකින්නේ හතුරෙක් විදියට. ඉතින් හතුරෙක් විදියට අපි දිහා බලන ආණ්ඩුවක් එක්ක අපිට දේශපාලනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඒ බවත් අපි අවබෝධ කරගත යුතුයි. හැබැයි මේ මොන අභියෝගය ආවත් ඔබටත් මටත් වගකීමක් තියෙනවා මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී හිටින්න. අද වෙනකොට ගොවි ජනතාව විශාල අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. එක පැත්තකින් පොහොර නැහැ. අනිත් පැත්තකින් මිල නැහැ. තවත් පැත්තකින් ගෝයන් කැපෙන කාලට අස්වැල් නෙලන කාලට පිටරටින් එළවලු පළතුරු ගේන ප්‍රතිපත්තියක් ආණ්ඩුව අනුගමනය කරනවා. දීවර ජනතාව මේ තියෙන තෙල් මිලට දීවරයාට තෙල් සහනයක් ලැබුණේ නැත්තම් මේ තියෙන තෙල් වියදම එක දීවරයාට කිසි දවසක තමන්ගේ ජීවන වෘත්තිය කරගෙන යන්න හැකියාව ලැබෙන්නේ නැහැ. තව නොබෝ දිනකින් දීවර ජනතාව දීවර ක්ෂේත්‍රයෙන් ඈත් වෙනවා. දෙතරම් අපහසු ආර්ථික පසුබිමක ජීවත් වෙන්නේ. මහපොල් මහමූද එක්ක පොරබදලා ජීවිතයත් මරණයත් අතර සටනක නිල් අහුවෙන මාළු ටික විකුණ ගන්න බැරි නම් ඒ විකුණ ගන්න මාළු වලට ලැබෙන ආදායමෙන් අඩු ගාණෙන් ගිහපු වියදම පියව ගන්න බැරි නම් ඉතින් එවැනි රාමුවක් තුල දීවර ජනතාව විශාල අපහසුතාවයකට මුහුණ දෙනවා. ඉතින් මම හිතනවා අපිට වගකීමක් තියෙනවා ඒ ජනතාව වෙනුවෙන් කතා කරන්න. ඒ ජනතාව වෙනුවෙන් පෙනී හිටින්න. කර්මාන්ත ගත්තත් ඔබ නියෝජනය කරන දිස්ත්‍රික්කයේ ගත්තොත් දේශීය කර්මාන්ත රාශියක් තියෙන විශ්ව කර්මාන්තයෙන් පටන් ගත්තම මත්ස්‍ය වගාවෙන් ලුණු කර්මාන්තය දක්වා ලුණු පිටරටින් ගේනවනේ. දැන් ඉතිහාසයේ අවුරුදු ගණනාවකට පස්සේ ලුණු පිටරටින් ගේන තැනට ආණ්ඩුව පරිවර්තන වෙලා තියෙනවා. ඉතින් මේ කාල සීමාව තුළ මම හිතන්නේ ඔබට වගකීමක් තියෙනවා ඔබේ ප්‍රදේශීය ව්‍යවසායකයා, වෘත්තිකයා, තරුණයා වෙනුවෙන් පෙනී හිටින්න. ඒකට අභියෝගයයි. දැන් අපි දකිනවා අද මේ රටේ ආණ්ඩුවට අවශ්‍ය විදියට තෝරාගත්තු පුද්ගලයන්ට එරෙහිව තමයි නීතිය ක්‍රියාත්මක කරන්නේ. දැන් ඊයේ පාර්ලිමේන්තුවේත් මම ඇහුවා කෑගල්ල ප්‍රදේශයේ තරුණ පිරිසකට වෙච්ච දේ. පොලිසියෙන් ගිහිල්ලා මත්ද්‍රව්‍ය දාලා අත්අඩංගුවට ගන්න උත්සාහ කරනවා. ඒකට පරීක්ෂණයක් කරනවලු. හැබැයි ඉතින් ගමේ ළමයිවත් අත්අඩංගුවට අරගෙන. පරීක්ෂණයක් කරනවා නම් පොලිසිය ගෙනවත් ගන්න බෑ කුඩු ගෙනාපු කෙනා. හැබැයි එහෙම ගෙනාපු අයව ගන්නෙ නෑ. තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය අනුගමනය කරන්න උත්සාහ කරන්නේ. ඒ තරුණයන්ගේ දේශපාලනය මොකද්ද කොහෙද ගම ඒවා අපි දන්නේ නැහැ.
හැබැයි ඉතින් බැලු බැලමට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වාර්තා වෙච්ච විදිහට ඒ තරුණයන්ට අසාධාරණයක් වෙලා තියෙනවා. හැබැයි අවසානයේ අත්අඩංගුවට ගන්නෙත් ඒ අයමයි. ඉතින් ආණ්ඩුව එහෙමනම් නීතිය ක්‍රියාත්මක කරන්නේ. Tamanට ඕනේ තැන් වලට ඕන විදිහට මේක අර ඒ කාලේ හිටියන් නීතිය නවන කෙනෙක්. ඉතින් ඔය දැන් නීතිය නවන නිලධාරීත් ඒ නිලධාරීන්ට එදා නීතිය නවපු නිලධාරීන්ගේ ඉරණම පිළිබඳව අදත් වෙලා තියෙන ඉරණම පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරොත් හොඳයි. මොකද අවසානයේ මේ රටේ ජනතාව වෙනුවෙන් අපි දේශපාලනය කරන්නේ. අපි දේශපාලන පක්ෂ නියෝජනය කරන්නේ. ඉතින් ඔබට අපට ඒ වගකීම තියෙනවා ජනතාව වෙනුවෙන් පෙනී හිටින්න. තවත් පැත්තකින් අද උත්සාහ කරන විශේෂයෙන් පුත්ලම් දිස්ත්‍රික්කයේ ගත්තොත් සිංහල, බෞද්ධ, කතෝලික, ඉස්ලාම්, හින්දු මේ හැම ජන කොට්ටාසයක්ම ජීවත් වෙන තැනක්. ආණ්ඩුව යම්කිසි උත්සාහයක ඉන්නවා මේ කතෝලික ජනතාවත් බෞද්ධ ජනතාවත් අතර බෙදීමක් ඇති කරන්න. ඉතින් අපි ඒකට ඉඩ තියන්න එපා. සහ අපි ඒකට ඉඩ තියන්නේ නැහැ. පාස්කු යුද්ධ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු වෙන්න ඕනේ. ඒ පරීක්ෂණ කටයුතු කරන මුවාවෙන් මේ රටේ බෞද්ධයන් සහ කතෝලිකයන් අතර බෙදීමක් හදන්න උත්සාහ කරනවා. නම් ඒක වැරදි. මොකද එක පැත්තකින් මේ රටේ රණවිරුවන් දඩයන් කරනවා. බුද්ධාංශ නිලධාරීන් අත්අඩංගුවට ගන්නවා. දැන් පාස්කු යුද්ධ ප්‍රහාරයේ ෆයිල් යට ගහන් හිටපු අය තමයි ෆයිල් යට ගහ බුද්ධාංශ වාර්තා හංගන් හිටපු අය තමයි බුද්ධාංශ වාර්තා දීපු අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නේ. දැන් තියෙන වැරද්ද බුද්ධාංශ වාර්තා දීපු එක. දැන් බුද්ධාංශ වාර්තාව නොදී හිටියනම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් වාර්තාව දීපු බුද්ධාංශේ වැරදි. ෆයිල් එක යට ගහන් හිටපු නිලධාරීන්ට උසස් වීමුත් ලැබෙනවා. ඒ අය වෙනුවෙන් ත්‍රස්තවාදීන් වෙනුවෙන් අන්තවාදී ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී හිටපු නීතිඥවරුන්ට ප්‍රොමෝෂන් හම්බ වෙනවා. රජේ තනතුරු හම්බ වෙනවා. හැබැයි ත්‍රස්තවාදීන් පිළිබඳව තොරතුරු දීපු සිවිල් පුරවැසියෝ හිර යනවා. ඉතින් පැහැදිලිවම ආණ්ඩුව මේ කාරණේදී දේශපාලනීකරණයක් කරන්න උත්සාහ කරනවා වගේම රටේ ජනතාව තුල නැවත වතාවක් බෙදීමක් ඇති කරන්න සැලසුමක් තියෙන බවක් පේනවා. මොකද එක වෙලාවක ජනාධිපතිවරයා යාපනයේ ගිහිල්ලා කියනවා බෞද්ධ ජනතාව නාගදීපෙට එන්න ඕනේ නැහැ සිල් ගන්න. අනුරාධපුරෙන් නතර වෙන්න ඕනේ. ඒක ජනාධිපති කියන්න ඕනේ කාරණයක්. ඒ ජනාධිපතිවරයෙක්ගෙන් කියව යුතු ප්‍රකාශයක් නෙවෙයි විශේෂයෙන්ම මේ අපේ රටේ. හැබැයි ඒ තැනට ජනාධිපතිවරයා තමන්ගේ ප්‍රකාශ කරන තැනට පහත් තත්වයකට වැටලා තියෙනවා. ඉතින් තමන් මැතිවරණ කාලේ අසීමිත බොරු කිව්වා. බලාපොරොත්තු දුන්නා. විශේෂයෙන්ම තරුණ පරම්පරාවට. උපායධාරීන්ව ගෙයින් ගෙට යවව රස්සා දෙනවා කියලා. ගොවි ජනතාවට බලාපොරොත්තු දුන්නා. V150ට ගන්නවා නේ. V150ට ගන්නවා කිව්වේ. කළා ගම් මට්ටමින් ගිහිලා ජනතාව දැනුවත් කළා ගොවි ජනතාව රැවට්ටුවා. රැකියා අලුතෙන් කර්මාන්ත කියනවා. තියෙන කර්මාන්තත් වැහිලා. මේ තියෙන බදු ක්‍රමයේ ඇතුලේ තියෙන කිසිම රාජ්‍ය පෞද්ගලික කර්මාන්තශාලාවකට ගම්වල මේ තියෙන වියදමත් දෙක කරගෙන යන අපහසුයි. හැබැයි මේවට යම් සාධාරණයක් ඉටු කරන්න ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ. ඉතින් හින්දා ආණ්ඩුවකට මැදිහත් නොවි මේ ප්‍රශ්න ජනතාව එළියට අවිලා කතා කරනකොට ජනතාව මර්ධනය කරන්න ආණ්ඩුව දැන් පෙළඹීමක් අපිට පේනවා. ඉතින් සමහර විට අර ඉස්සර තිබ්බ අර හොරාගේ අම්මගෙන් පේන අහනවා කියලා දැන් අහන්නේ හොරාගේ. බුද්ධාංශ වාර්තා දීපු කෙනා වැරදි වැඩ නොකරපු එක හරි. සංවිධානාත්මක අපරාධකරුවෝ සාකිකාරයෝ වෙයි නීතිඥවරු වැඩිකාරයෝ වෙයි. දැන් යන න්‍යායපත්‍ය අනුව සංවිධානාත්මක අපරාධකරුවෝ සාකිකාරයෝ කරයි. නීතිඥවරු සහ අනිත් අය වැඩිකාරයෝ කරයි. ඉතින් ඒ තැනට මේ අය මේ මර්ධනය ව්‍යාප්ත කරන්න උත්සාහ කරනවා මාධ්‍ය වේදීන් ගත්තත් මේ හැම කෙනෙක්ම මර්ධනය කරන තැනට තමයි ආණ්ඩුවේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඔබ තමුන්නාන්සලා මේ නායකත්වය දෙන්න මේ දිස්ත්‍රික්කයේ පමණක් නෙවෙයි මේ බහුතරයක් අය ජාතික දේශපාලනයට හිටපු අය. ඉතින් ඔබේ දිස්ත්‍රික්කයේ ඔබ දේශපාලන කටයුතු කරන්න. ඒ කරන ගමන් අනිත් දිස්ත්‍රික්කවලත් පක්ෂයේ වැඩ කටයුතු වලට සහ මේ ජනතාව වෙනුවෙන් විශේෂයෙන්ම ගම්වල ජීවත් වෙන අඩු ආදායම් ලබන අහිංසක දෙමව්පියන් වෙනුවෙන් පෙනී හිටින්න. මේ සටන අපි පක්ෂයක් විදිහට අරගෙන යමු. පක්ෂයේ පැත්තෙන් කරන්නා වූ දේශපාලන ව්‍යාපාරය පිළිබඳව මෙහෙම ප්‍රධානීතුමා පැහැදිලි කරයි. හැබැයි මම ඔබෙන් ඉල්ලන්නේ ඔබ රටේ ගමේ ජනතාව වෙනුවෙන් පෙනී හිටලා ඔවුන්ගේ අයිතිය වෙනුවෙන් ඔවුන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් හඬක් නගන දේශපාලන නායකත්වයක් ඔබේ දිස්ත්‍රික්කය තුල ගොඩනගන්න. ඒ වගේම අවසාන වශයෙන් ඔබ සියලු දෙනාටම සුබ පතමින් මේ වැඩ කටයුතු ඉස්සරහට සාර්ථකව අරගෙන යන්න කියලා ඉල්ලනවා.